සියලු දෙනා පහළ බලන්න. ඔබට මේ මොහොතේ දිස්වන්නේ අප ජීවත් වන්නා වූ පෘථිවිය නිර්මාණය ආරම්භ වීමයි. මෙහි මුලින්ම පහළ වූ සත්වයෝ නිකලෙස් සත්වයෝ වූහ. පසුව ලෝකයේ කෙරෙහි ඇලීමෙන් ගැටීමෙන් කෙලෙස් බරිත වූහ. දැන් ඔබට පෙනෙනවා ඇති අනෙකුත් ග්‍රහලෝක නිර්මාණය වන ආකාරය. එය අප ජීවත් වන්නා වූ සෞරග්‍රහ මණ්ඩලයයි. මෙවන් සෞරග්‍රහ මණ්ඩල දස දහසක් නිර්මිත කිරීමට අප පුංචි පහන් කූටු නිර්මාණය කර ඇත. එය දැන් ඔබට බලාගත හැක. දැන් අප බලමු මගුල් සක්වලක් කියන්නේ මොකක්ද කියලා. සෞරග්‍රහ මණ්ඩල දස දහසක් මධ්‍යයේ පිහිටන සම්මා සම්බුදුවරයන් වහන්සේලා බුද්ධත්වයට පත්වන සක්වලටයි මගුල් සක්වල කියන්නේ. ඒ මංගල සක්වලයි. අද සමාජය තුළ මගුල් සක්වලක් කියන වචනය හරියට තේරුමක් නොදැන වෙන අදහස් වලට භාවිත කරනවා. ඒ පිළිබඳව දැනුවත් වී අප මේ වචනය ගෞරවාන්විතව භාවිතා කරමු. මගුල් සක්වල යනු කම්සැප විඳින තැනක් නොව මෙහි පහළ වන බුදුවරුන්ගෙන් බණහසා සසර දුකින් මිදීම මධ්‍ය දේශයේ ජය භූමි ස්ථානය සියල්ලටම පළමුව පිහිටනවා. බ්‍රහ්මයින්ට මේ ස්ථානය ඔවුන්ගේ දිවැසට පෙනෙනවා. ලෝකයක් ආරම්භ වෙනකොට චිත්තජ කිරණ වලින් හැදුණු නෙළුම් මැට බ්‍රහ්මයන්ගේ පුණ්‍ය බල මහිමයට ඔවුන්ට පහළ වෙනවා. මේ කිරණ නෙළුම් මැටයක් බඹලොවෙන් මේ මධ්‍ය දේශයේ බෝධීන් වහන්සේ පහළ වන ස්ථානයට වනවා. මේ මොහොතේ පහන් කෝඩුව දෙස බලන්න. ඔබට පෙනේවි එම නෙළුම් මැටය පොළොවට පතිත වන ආකාරය. මේක එවන්නේ කිරණ ශක්තිය මුල් වෙලා නිසා ඉතාමත්ම සුළු වෙලාවකදී පොළොවට පතිත වෙනවා. ඒ නෙළුම් ඇටයෙන් විශාල නෙළුම් ගහක් නිර්මාණය වෙනවා. මේ නිර්මාණය වන නෙළුම් ගහ දිහා බලන්න. මේ නෙළුම් ගහ අකනිටා බඹලොව දක්වා විහිදී විශාල කිරණමය නෙළුම් මලක් හටගන්නවා. ඔබ ඉහළ අහස දිහා බලන්න. දැන් ඔබට පෙනෙන්නේ එම නෙළුම් මලයි. ඒ වෙනකොට අදාළ කල්පයට පහළවීමට නියමිත බුදුවරයන් වහන්සේලා සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවකින් අටපිරිකර ඒ මල ඇතුළේ පිහිටනවා. ඒ විදිහට උපරිම පිහිටන්නේ 5යි. ඒවා පිහිටන්නේ ඒ තමයි උපරිම අවස්ථාව. මේ මලේ එක අටපිරිකරයක්වත් නැත්නම් ඒක බුද්ධ ශූන්‍ය කල්පයක්. මේ මලේ හටගත්ත අටපිරිකර සංඛ්‍යාව දැකලා බ්‍රහ්මයෝ චිත්ත ප්‍රසාදය ඇති කර ගන්නවා. දැනට එයින් අටපිරිකර 4ක් බුදුවරයන් වහන්සේලාට පූජා කර අවසానයි. මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ උදෙසා ඇති අටපිරිකර තවමත් ඉතිරි වී පවතිනවා. බලාගත හැකි. ඔබ දැන් පහළ බලන්න. අප සිදුහත් බෝසතාණන් වහන්සේ මහා මායා දේවියගේ මව් කුසින් පහළ වීමේ අසිරිමත් සිදුවීම දැක බලාගත හැකි. සිදුහත් බෝසතාණන් වහන්සේගේ ඉපදීමත් සමග පහළ වන සහජාත වස්තුන් 7ක් ඇත. ලොව අන් කිසිදු සත්වයකට මේවා හට නොගනී. එම වස්තු මෙසේ දක්වමු.
ජයශ්‍රී මහා බෝධිය, මධ්‍ය මණ්ඩලය, යශෝදරා දේවිය, කන්තකාශ්වය, කාලුදායි ඇමති, චන්න ඇමති, ආනන්ද හිමි. ඔබට පහන් කෝටුව මැද බලන විට ජම්බුද්වීපයේ මධ්‍ය දේශයේ පිහිටන බෝධි පර්යංකයක් දැකගත හැකියි. මේ තුන් ලෝකයම කම්පා කරමින් හා ලෝකාන්තරික නරකය පවා එළිය කරමින් අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වන අවස්ථාව දැකගන්න. අප බුදු පියාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් පසු පළමු දම්සක් සූත්‍රය දේශනාවන් සමග උතුම් ශ්‍රී සද්ධර්මය නිරූපණය කරමින් ඔබට දිස්වන ධර්ම චක්‍ර සමූහය දැක බලාගත හැකි. පටිච්ච සමුප්පාද චක්‍රයත් චතුරාර්ය සත්‍ය දේශනාවත් මගින් ලෝක සත්වයා හට උතුම් නිර්වාණ අවබෝධය ලබා දුන්සේක. ලෞකික වූ දිව්‍ය බ්‍රහ්ම තල ගැනත් සසරේ ඇති භයංකාරත්වය පෙන්වන සතර අපාගත තත්ත්වය ගැනත් මනාව දේශනා කරන ලදසේක. ඔබ ඉහළ අහස දෙස බලන විට පෙනේවි දිව්‍ය විමානවල වැඩවෙසෙන දිව්‍ය බ්‍රහ්මාදී පිරිස. අප නිර්මාණය කර ඇති පෘථිවිය දෙස බලන්න. සංසාර ගමන කෙතරම් භයානකද. නිමාවක් නොමැතිද යන්න විවර වන පෘථිවි තලයෙන් ඔබට පෙනෙනවා. ලෝක සත්වයන්ගේ දුෂ්චරිත ක්‍රියා කලාපය නිසා අපාගතව දුක් විඳින අපාගතව ඔබට පෙනෙනවා. මෙලෙස ලෝ සතුන්ගේ දුක නිවාතන අමා මහ නිවන පෙන්වා දෙමින් 45 වසක් පුරාවට උන්වහන්සේ වැඩ විසූසේක. දස දහසක් සක්වලම කම්පා කරමින් උපවත්තන සල්ලුයනේදී අප මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවනට වැඩිසේක. ගෞතම බුද්ධ ශාසනයෙන් අනතුරුව නැවත ආරම්භ වීමට නියමිත වැත්තේ මෛත්‍රී බුද්ධ ශාසනයයි. මෛත්‍රී බුද්ධ ශාසනයෙන් පසු මේ මහා භද්‍ර කල්පයට නියමිත වැති බුදු පියාණන් වහන්සේලාගේ ලොව පහළවීම අවසානයි. නැවත බුදු පියාණන් වහන්සේ නමක් බිහිවීම හෝ බිහි නොවීම සිදුවන්නේ නැවත අලුතින් කල්පයක් ආරම්භ වීමෙනි. කල්පයක් ආරම්භ වීමට මේ කල්පය විනාශ වීම සිදුවිය යුතුය. එය ඉතා දීර්ඝ කාලයක ක්‍රියාවලියකි. ඔව්වෙන් වැස්සෙන් ගින්නෙන් විවිධ ආකාරයෙන් හානිව කිනිගෙන දැවෙන ලෝකයේ දෙස බලන්න. ඔබට මේ මොහොතේ පෙනෙන්නේ මේ මහා භද්‍ර කල්පය විනාශ වීමයි. නැවත උඩ අහසේ ඇති මුතු කුඩය දෙස බලන්න. ජීවිතය ඉහළන නග කුඩයක් අතලෝ දහමයි එක එක නනයක් මිනිසා විසින් මුසුලා යන කනුවක් මරණය කුඩය හකුලන පොඩි ඇනයක්. සියලු පුතුවරුන්ගේ දේශනාව වන්නේ උතුම් වූ නිර්වාණ ගාමිනී චතුරාර්ය සත්‍යයයි.
ඉහළ අහසේ ඇති මුතු කුඩයෙන් පෙන්වා දෙන්නේ අටලෝ දහමෙන් ජීවත් වන මිනිසා ගමන් කරන සංසාර චක්‍රයයි. බුද්ධ දේශනාවට අනුව එම සංසාර චක්‍රයෙන් මිදුණු කල